අර පේන් කරපු එකද? හයිවේ බස් එතන නවත්තන්නේ නැහැ. බල්ල බලන්නට පාර මාරු වෙන්න බැරි හින්දා හයිවේ එකක් හදලා තියෙනවා බැරි වෙන්න. අද ආණ්ඩුව හිතනවා නම් මේ රටේ ජනතාවට ඇස් බැඳුම් පෙන්වන්න පුළුවන් කියලා ඒ කාරණේ සාර්ථක වෙන්නේ නැහැ. පේන් ටිකක් හරි ගාපු එක හොඳයි. ඒ ගැන අපි සතුටු වෙනවා. හැබැයි ඉතින් අර ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට අනුකූලව මහා ෂෝ එකක් දාන්න එක කරනවා නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි ඉතින් හුණු ගාලා තීන්ත ටිකක් ගාලා වැසිකිලි කැසිකිලි ටික හදලා දෙන එක හොඳ වැඩක්. ඉතින් ওই විදියටම එහා පැත්තේ අර ෆ්ලෝටින් මාකට් එක තියෙනවා. මේ සිංහල අවුරුද්ද කාලේ අඩු ගානේ ෆ්ලෝටින් මාකට් එක සුද්ධ පවිත්‍ර කරලා හදලා දුන්නා නම් මේ රටේ දේශීය ව්‍යවසායකයන්ට මේ යම් ආදායමක් උපයන්න පුළුවන් තැනක් බවට පත් වෙයි. ඉතින් ඒක අතහැරලා දාලා. ඉතින් මම හිතන්නේ ආණ්ඩුවනුත් මං ඉල්ලන්නේ ඔය හුණු ටිකක් ගෑවා වගේ අර බේරවැවෙත් ෆ්ලෝටින් මාකට් එක ටික සුද්ධ කරලා දීලා හදලා දුන්නොත් හොඳයි. මොකද මේ ආණ්ඩුවේ ව්‍යවසායකයන්ට සලකන්නේ සෙස් බද්ද අයින් කළා. ඒ කියන්නේ පැහැදිලිවම දේශීය ගමේ ව්‍යාපාරික ව්‍යවසායකයා මහා පාරට ඉදිරි කාලේ ඇදලා දාන තැනට ආණ්ඩුව කටයුතු කරන බව පේනවා.